බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තථාගත ධම ලෝකයේ තුල ඇහෙනවා කියන එක දුර්ලභ කාරණයක්. හැමදාකටම මේ ධම අහන්නට ලැබෙන්නේ නැහැ පින්නතුනි. හැම තැනකම අහන්නට ලැබෙන්නේත් නැහැ. මේ ලෝකයෙන් කීයෙන් කී දෙනෙකුටද මේ තථාගත ධමයක් අහන්නට පුළුවන් වාසනා ගුණය තිබෙන්නේ. අපි ඒකට කියනවා වාසනා ගුණයක් කියලා. පුණ්‍යවන්තම ලාභයක්. බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයක් අහන්නට ලැබෙන එක ඒ මනුස්ස ජීවිතයක් තුල ලැබුණු ලොකු ප්‍රතිලාභයක් බවට පත් වෙනවා. ඊට වඩා නම් අහන්න දෙයක් මේ ලෝකයේ තුල නැහැ. පින්නතුනි, මේ කුණු කය දරාගෙන ඉන්න අපිට මේ සෝත ප්‍රසාදය පිහිටපු අපිට හොඳට සෝත ප්‍රසාදය පිහිටලා තිබෙනවා. මේ වෙලාවේ මේ තථාගත ධමයක් අහන්නට ලැබෙනවා කියන්නේ මේ මනුෂ්‍ය ජීවිතය තුල තථාගත ධමයක් අහන්නට ලැබෙනවා කියන්නේ ඒ ධම ඇහුවොත් තමයි දුක නැති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ ධම ඇහුවොත් තමයි සැප විපාක ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සීලය තුල පිහිටන්නත්, සමාධිය තුල පිහිටන්නත්, ප්‍රඥාව තුල පිහිටන්නත් මේ තථාගත ධමමයි අපේ ජීවිතවලට ඒකාන්තයෙන්ම වැදගත් වෙන්නේ. පින්නතුනි, සීල සමාධි ප්‍රඥා දියුණු කර ගන්නවා කියලා කියන්නේ අන්න මනුස්ස ජීවිතයක් තුල මිනිස්සෙකුට ළඟා කරගත හැකි ලොකු ආභරණයක් බවට පත් වෙනවා. සීලයෙන් පරිපූර්ණ වෙන්න පුළුවන් නම්, සමාධියෙන් පරිපූර්ණ වෙන්න පුළුවන් නම්, ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙන්නට පුළුවන් නම් අන්න යාට මේ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලය තුල තථාගත ධම තුලින් ලොකු රැකවරණයක් හදා ගන්න පුළුවන්. ලොකු රැකවරණයක්. පුංචි එකක් එහෙම නෙමෙයි. එහෙම නැත්නම් ගෙවිලා යන එකක් එහෙමත් නෙමෙයි. සදාකාලිකවම සැනසෙන්න පුළුවන්. සදාකාලිකව සැනසෙනම කියලා කියන්නේ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න පුළුවන් පිළිවෙත ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒකනේ අපි හැමෝම කැමති වෙන්නේ. බුදුන් සරණ ගියේ, සදහම් සරණ ගියේ, මහා සංඝ සරණ ගියේ මේ සංසාර ගමන නවත්තා ගන්න තියෙන කැමැත්ත නිසාමයි. මේකෙන් මිදෙන්න තියෙනව ලොකු කැමැත්තක්. නමුත් පින්නතුනි, එහෙම කැමැත්ත තිබුණා කියන ඒ චේතනාවට විතරක්, ඒ කැමැත්තට විතරක් සසර ගමන නවත්තා ගන්න බෑ. ඒකට අවශ්‍ය වෙන පිළිවෙත, ඒකට අවශ්‍ය වෙන මාර්ගය මේ ජීවිතය තුල මොහොතින් මොහොත දියුණු කරගන්නට ඕනේ. අන්නේ දියුණු කරගන්න තමයි දුර්ලභ වූ මේ ශ්‍රී සද්ධර්මය අපිට ලැබිලා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිවන් මඟ කියලා දෙන, සීල සම්පන්න බව කියලා දෙන, මේ ප්‍රතිපදාව කියලා දෙන, නැත්නම් මේ ධර්ම විනය ලෝකයේ තුල දේශනා කරන එක දුර්ලභ කාරණයක් කියලා. ඒ දුර්ලභ කාරණයක් දැන් පින්වත් පිරිසට බලන්න, මේ සුගතයන් වහන්සේගේ ශාසනය තුල මනුෂ්‍ය ජීවිතයක් ලබාගත්තු නිසා ඔය ඇත්තන්ට දැන් ලැබිලා නැද්ද? ලැබිලා තිබෙන්නේ. මොනතරම් ලාභයක්ද? මේ මනුෂ්‍ය ජීවිතය තුල තථාගත ධමයක් අහන්න පුළුවන්, ඒ ධර්මය දරා ගන්න පුළුවන් ලස්සන හිතක් එක්ක හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තිබෙනවා.